සුබ උදෑසනක් වේවා. වලාකුලින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් හඬ හඬා ඔහේ යනවා. අපි මේ ඇහුවේ සුනිල් චන්ද මහතාගේ ලස්සන ගීතයක කොටසක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපි හැමෝටම නැතුවම බැරි වර්ණා සම්පතක් වන ජලය ගැන. ලෝකයේ පවතින ජලය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. එයින් අපට ප්‍රයෝජනයට ගත හැක්කේ 100% පමණි. සුවඳක් නැති, හැඩයක් නැති, වර්ණයක් නැති මේ ජලය නොමැතිව අද අපිට කිසිවක් කළ නොහැක. මිනිසාගේ මූලික අවශ්‍යතාවලට මෙන්ම සතුන්ගේ හා ශාකවල පැවැත්මටද ජලය බෙහෙවින් උපකාර වේ. අතීතයේ ගොවිතැනින් සරුසාර වූ අපේ රටේ මිනිසුන් ආසින් වටන එක ජල බිඳුවක්වත් අපතේ හැරියේ නැහැ. ඒත් වර්තමානයේ මිනිසුන්ගේ වැරදි ක්‍රියා නිසා ජලය බොහෝ අපිරිසිදු වෙන අතර ඇතැම් මිනිසුන්ට දත් ගෙවා හෝ ගැනීමට පිරිසිදු ජලය නොමැත. අපි මාර්තු 22 වෙනිදා ලෝක ජල දිනය සමරනු ලැබුවා. මේ අවුරුද්දේ තේමාව තමයි ග්ලැසියර් සංරක්ෂණය. ටිකෙන් ටික මිනිසුන්ගේ වැරදි ක්‍රියා නිසා හිඟ වී යන මේ ජලය අපි රැකගත්තේ නැත්නම් අනාගතයේදී අපිට පිරිසිදු ජලය නොමැත. පුංචි ළමයි වන අපි ජලය අපිරිසිදු නොකර ජලය අර බිරිමැස්මෙන් පාවිච්චි කරමු. ඔබගේ වටිනා කාලයට ස්තුතියි.